හොඳයි සුබ දිනයක්. දැනට පවතින වැසි තත්ත්වය පිළිබඳව සඳහන් කරනවා නම් දිවයිනේ උතුරු සහ ඊශාන දිග බෙන්ගාල බොක්ක ප්‍රදේශවල ඇති වෙලා තියෙන අඩු පීඩන තත්ත්වය හේතුව මත තමා දැනට පවතින වැසි තත්ත්වයේ වර්ධනය වීමක් තියෙනවා. ඒතර මේ තත්ත්වය ඉදිරි දින කිහිපෙත් පවතින්න පුළුවන් අඩු වැඩි වෙමින්. ඒතර දිවයිනේ විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා බස්නාහිර, සබරගමු, දකුණු වයම් පළාත්වලත් ඒ වගේම තමා මධ්‍යම පළාතේ විශේෂයෙන්ම නිර්තිතික කොටසේ සහ බටහිර කොටසෙත් වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපෙත් පවතින්න පුළුවන්. මේක අඩු වැඩි වෙමින් පවතින්න වීමේ හැකියාවක් පවතිනවා. මොකද මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න මේ මාසයේ අවසානයේ දක්වා 30 වෙනිදාන් පසු මේ තත්ත්වය ගොඩක් දුරට ඉවත් වෙනවා. දින කිහිපයකට මේක తాවකාලික අඩුවීමක් තමයි ඒ දිනවලත් ඇති වෙන්නේ. මොකද නිර්තිතික මෝසම් තවදුරටත් පවතින නිසා. කෙසේ වුවත් අපි 27 යන දිනවල වැසි තත්ත්වයේ තරමක් වැඩිවීමකුත් අපේක්ෂා කරනවා. මොකද මේ තත්ත්වය අඩු පීඩන තත්ත්වය දිවයිනින් ඉවතට ගමන් කරලා ඉන්දියාව දෙසට ගමන් කිරීමත් සමගම ඒ පීඩන අවපාතයෙන් තියෙන බලපෑම ලංකාවට බොහෝ දුරට අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ දෙසට ඇදී එන තද සුළං ධාරා හින්දා තමයි මේ තත්ත්වෙම නිර්මාණය වෙලා තියෙන්නේ. කොහොම වුණත් මෝසම් තත්ත්වෙත් මේ කාලේ පවතින හින්දා උදේ කාලේ සහ සවස් කාලයේදී වැසි තත්ත්වය වැඩිවීමක් මේ ප්‍රදේශවල බලාපොරොත්තු වෙන්න පුළුවන්. සුළං සහ වැසි. ඉතින් සමහර ප්‍රදේශවල තරමක තද වැසි ඇතිවීමේ හැකියාවකුත් පවතිනවා. ඒකින්ද ඒ ගැන හැමෝම අවධානයෙන් ඉන්න. කොහොම වුණත් මෝසම් තත්ත්වය තවදුරටත් සක්‍රියව තියෙනවා. මෝසම් සම්පූර්ණයෙන් අයින් වෙලා නැහැ. අර ප්‍රබල සක්‍රිය තත්ත්වය තරමක් අඩු වුණාට අර මේ බෙන්ගාල බොක්ක ප්‍රදේශ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම මත තමයි මේ තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නේ. හොඳයි බලමු අපි ඉන් පසු දිනවලදී වැසි තත්ත්වය කොහොමද වෙනස් වෙන්නේ කියන එක ඊට ඒ දිනවලට අපි බලමු කොයි ආකාරයටද වෙන්නේ කියන එක. මොකද කාලගුණය කියන එක ශනිකව වෙනස් වීම ඇති වෙන්න පුළුවන් දෙයක් හින්දා. හොඳයි මම මේ අලුත් වෙනස් වීමක් සිදු වුණොත් මම ඔබට ඒ පිළිබඳව දැනුවත් වීමක් කරන්නම්. එතෙක් මෙම නාලිකාව සමග සම්බන්ධ වෙන හැමෝටම මම ස්තුතිය ප්‍රකාශ කරනවා. ඔබ සැමට සුබ දිනයක්.